ආයුබෝවන් යාළුවනේ හැමදාමත් වගේ රුබීකල් මගේ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක නරඹන්න කලින් දිනපතා මේ වගේ දැනුම පිරුණු නවතම වීඩියෝ බලන්න මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද මං ඔයාලට කියන්න යන්නේ වැලි කතරේ පොළොව පලාගෙන මතු යෝදාත්ත ගැන. හරි එහෙනම් අපි දැන් වීඩියෝ එක පටන් ගමු. අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දකින්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවයක් මත බවයි. ඒ නිසා අඟහරු ග්‍රහයා මතට යැවීමට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මතය. එහි මුදු වැලි විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහි කරමින් පෘථුවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්ත්වයන් නිර්මාණය කරයි. සැතපුම් 19000කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසු කර යන විට ඕනෑම කෙනෙක් ලේසියෙන්ම මංමුලා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්ත්වය වඩාත් දරුණු වෙයි. ඒ රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍ය වූ දසුනක් මවන නිසාය. Taman සිටින්නේ පිටසක්වලදැයි කෙනෙකුට විටක මෙහිදී සිතී යා හැකිය. ඔය අතරේ අති අසාමාන්‍ය යෝදාතා කාන්තාරයේ මැදින් හමුවේ. ඒ අත පොළොව පලාගෙන මතුවී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට බලාපොරොත්තු බිඳී ගිය අයෙක් අවසන් වතාවට අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය. එය කාන්තාර මිරිඟුවේම කොටසකැයි මුලින් සිතෙයි. නමුත් එය එසේ නොවේ. එය සැබෑවකි. එය මිනිසා විසින් මහ කතරමැද අඹන ලද්දකි. එය වම්මතක් බවද පෙනේ. එයට කාන්තාරයේ අත හෙවත් මනෝඩෙල් ඩෙසියර්ටෝ යැයි කියනු ලැබේ. පොළොව පලාගෙන මතුවී ඇති ඒ අතේ දිස්වන්නේ මහපට ඇඟිල්ල හා සෙසු ඇඟිලි 4යි. එය අඩි 36ක් එනම් මීටර් 11ක් උසය. එනම් දළ වශයෙන් කහපාට පාසල් බස් රියක් තරම් වේ. සැතපුම් 46ක් දුරින් පිහිටන ළඟම ඇති ඇන්ටොපැගස්ටා නගරයට පවා මේ අත දිස්වේ. මෙය නිර්මාණය කර තිබෙන්නේ චිලි ප්‍රතිමාකරුවෙකු වන මරියෝ ඉරාරාස බාල් විසිනි. ඔහු සම්මානනීය ප්‍රතිමාකරුවෙකි. අටකාමා කාන්තාරයට පය තැබූ මොහොතේ පටන් දිස්වන සිත විඩාපත් කරවන සුළු භූමි දර්ශනයට බාධා කරමින් එය නිර්මාණය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ ඇන්ටොපැගස්ටාවේ ජනතාව විසිනි. 1992 වසරේදී ඉදිකළ මෙය සාදා තිබෙන්නේ කොන්ක්‍රීට් සහ යකඩ යොදා ගනිමිනි. එහි තේරුම